මේ පිපිදීම මේ උනන්දුව මොකේද? මේ බණ වෙන මොකටද? මේ තෙරපීම මේ උත්සාහය මොකේද? වෙනදුනි මේ තරුණ මාතෘ බහුතරයක් එක්කව වෙලා ඉන්නේ. ඇයි? තථාගතයන් වහන්සේගේ දේශිත භාෂිත තුලින් ධර්මයේ තුලින් මේ බොහෝ පිරිසකට අවශ්‍යතාවයේ තියෙනවා පිටුතුනි නිමෙන්න. මේ හැම එකකින්ම පේන කාරණයක් තමයි මිනිස්සු ප්‍රශ්නවල ඉන්නේ. මිනිස්සු හරියට මිරිකෙනවා. පිටුතුනි මොන මට්ටමින් ගත්තා හැම කෙනෙක්ම පෙළෙන ගැටලුවක් තියෙනවා. සල්ලි ඇති නැති අර හැම දෙයක්ම තියෙනවා. මට ඉතින් මේ ලෝකේ මිලියන බිලියන ප්‍රතිපදිනිය කතා කරනවානේ. ඇත්තෝ කියනවා හාමුදුරුවනේ දැන් කොහේ හරි රටකට ගිහින් පීසා එකක් කාලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි ප්‍රශ්න නැහැ. හැබැයි මිනිස්සුන්ට කිසිම සැනසීමක් නැහැ. ඒ මිනිස්සුන්ට කිසිම සතුටක් නැහැ. මිනිස්සු පුදුම විදිහට පීඩාවෙන් ඉන්නේ. මොකටද පින්නතුන පීඩාවෙන් ජීවත් වෙන්නේ? ජීවිතේ බලන්න මම මේ කාරණේ කියන්නේ අපි මේක හොඳට දන්නේ නැහැ. ඔය විඳින පීඩාව තියෙනවනේ. විඳින ගැටලුව තියෙනවනේ. වේදනාව දෙන කාරණේ තියෙනවනේ. අයින් කරලා දාන්න. ඔක ඉවරයි එතකොට. දැන් හරි කොහොමද හාමුදුරුවනේ ඒක කරන්නේ? විසඳුම් දෙකයි වෙන්නේ. දරා ගන්නවද වෙනස් වෙනවද? ඔච්චරයි. පිළිතුරු දරා ගන්නවා කියන එක මම හිතන්නේ ඇත්තට ප්‍රායෝගිකයි කියලා. දරා ගන්න තියෙන තැනට ගියාට පස්සේ දරා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒක මොකක් හරි ඛේද වාචකයකින් කෙලවර වෙන්නේ. අපිට දරා ගන්න බැරි නම් ශක්තිය මදි නම් පීඩාව කොතනද ගැටලුව කොතනද කියලා හොයාගත්තා. බෝධිසත්වෝ මුළු ලෝකයටම ඉගන්නේ කිං සච්ච ගවේසි කුමක්ද සත්‍ය? කොතනද නිවෙන තැන තියෙන්නේ? පිළිතුරු මේ ගැටලුවේ ආධ්‍යාත්මය තිබ්බ බෝධිසත්වෝට. බෝධිසත්වෝට මාලිකා තුනක් තිබ්බනේ. මොනවාද? රාම්‍ය, සුරාම්‍ය, සුභ. අපිට මොන ගෙවල්ද පිළිතුරු? පළතුන හතරට බාලා ඇති. තයිල් කැට්ටියක් කල්ලා ඇති. වෙන මොනවද? ඉතින් අපේ ගෙවල් ලොකුයි කියලා තියෙන්නේ. උපරිම ඕන්න මෙතන ඉන්න 10 දෙනෙකුට අය පූල් ඇති. ස්විමින් පූල් එක. දැන් නම් පළත් නෑ වෙන අපේ බොක්ස් ටයිප්. දැන් බොක්ස් ටයිප් තියෙන පළ නෑ. ඒ බෝධිසත්වෝ විදපු මම මේ කියන්නේ අර මේ ජීවිතය අපි දැන් ඇත්තටම රට ඇවිල්ලා ඉන්න මොකටද? අන්නතර කවුරුත් ඉන්නවද මේ රජ වෙන්න ආව? මේක කෙලවර ගන්න ආව කවුරුත් ඉන්නවද? ගියක් හදාගන්න. ණයතුරුස් ටික ඉවර කරගන්න. කීයක් හරි ඉතුරු කරගන්න. ගිහින් බිස්නස් එකක් පටන් ගන්න.
ඔය මේ අර පොඩි පඩියකට අඩිය තියන්න නෑ. මේක හොල්ලන්න ආපු කවුරුවත් නෑ. ඔය දුක් විඳින්න වෙන මොකේද? ඔය ටික කරගන්න. ඔය ටික කරගත්තට පස්සේ හරි කියලා හිතනවා. ඔය තිබ්බටි ඔය තිබ්බ හීන බලාපොරොත්තු ටික. දැන් මෙහෙ ඉන්නවනේ අවුරුදු ගණන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ආවෙත් ඒ ගැටලුව වලට විසඳුම් නැහැ. ඒ කට්ටිය ගැටලුව වලට විසඳුම් හම්බෙලා තියෙන්නේ. ආන්න ඔයවද කියලා. ඕක කෙලවරක් නැහැ පිළිතුරු. ඕවගේ ඉමක් කොනක් නැහැ. බෝධිසත්වයන්ට තිබ්බ වහිනකොට එකයි පායනකොට එකයි. ඔය දෙකම තියෙන එකට මොකක්ද කියන්නේ? අර හේමන්ත කාලේ. ඔය කාලෙට එකයි. වෙනතුනි පරිවාර සම්පත්තිය. මෙච්චර සැප සම්පත් තිබිලා මොකද මේ මිනිස්සුන්ට මොකක් හරි යථාර්ථයේ තේරුම් ගන්න ප්‍රශ්නයක් කියනවා. බෝධිසත්ව සංසාරේ පතාගෙන ආවේ නේද? අච්චර ඡන්ද අනුසිත එක්ක යන මොකේද සතර පෙර නිමිති දකින්නේ කොහේ යනකොටද? උයන් කෙලියට යනකොට. වෙනතුරු ලෙඩ වුණා විතරයි. ලෙඩ දැක්ක විතර නෙමෙයි. අර මාලිගා තුනයි සක්විති රජකමයි. මෙසේරම අර ජීවිතේ සියල්ල ලැබුණාම පරිණතකම හම්බුණාම කෙලවරට ගියපුවාම ඒ සියල්ල බොහොම తాවකාලිකයි කියලා හිතුණා. මිනිස්සු උත්සාහ කරනවා සැබෑ ආධ්‍යාත්මික විමුක්තිය හොයන්න. මිනිස්සු උත්සාහ කරනවා සැබෑ මානසික සතුට හොයන්න. හැබැයි ඉතින් අර හැම එකටම කලකිරෙන්න නම් අත්දැකීමක් තියෙන්න ඕන පිළිතුරු. පැහැදිලිද මං කියන්නේ? මොකක් හරි ගැන කලකිරෙන්න නම් අපි හිතමුකෝ දැන් විවාහය ගැන කලකිරෙන්න නම් ඒක බදලු මනුස්සයෙකු විතරනේ කලකිරෙන්නේ. ප්‍රේමය ගැන කලකිරෙන්න නම් ප්‍රේම නොකරන මනුස්සයෙකුට පුළුවන්. ජීවිතේ හැම එකක් පිළිබඳව අත්දැකීම් තිබ්බම තමයි කලකිරීම ඇති වෙන්නේ. ඒක දැන් ලුණුවෙන් බුලඳුරන්නේ ඒකට. බෝධිසත්වයෝ පිළිතුනේ ලෙඩෙක් මහල්ලෙක් මලමිනියා දැන් ඉතින් මෙතන අඩු මලකඳක් විතර ඉතුරු සේරම නැද්ද? ලෙඩු මහල්ලු හාමුදුරු දෙරමිම කලකිරුණාද? අපිට කල නෙමෙයි පින්නතුනි බැරල් කිරුණත් ඕක ගැන නිත්‍යයක් තියනවද? හොඳට මතක තියාගන්න. ජීවිතයේ මේ සේරටම උඩින් මේ පේන කෑල්ල අපි දකින අතපද ගන්න පරිසරයට එහා ගියමු. ඔය දෙයක් හොයාගෙන තමයි අද ඇවිල්ලා. මෙතෙන්ට කවුරුවත් ආන්නේ නැහැ ගෙවල් හදන්න බලන්නවත් නැහැ. මෙතෙන්ට කවුරුවත් පඩි ගන්නවද? ඔයත් දැනුවත් හරි නොදැනුවත් හරි ආවේ මොකේද? මේ එක නෙක්ඛම්ම පාරමිතාව යටියක් මේ. නික්මෙන්ට පටන් ගත්ත එකේ අඩියක් හොයලා තිබ්බේ. වෙන මොකේද දාන්නේ? විමුක්තිය හොයන ගමන එක පියවරක් ඔය. නිවන් දකින්න යන මාර්ගයක තනක් හොයා දාන්නේ. රටාපු අරමුණු සේරම අතහැරලා ආවේ බණ. ධර්ම ශ්‍රවණය කර. ඔය පාරේ හිටගෙන ඉන්නේ මොකේද? පින්නතුනේ පන්සිල් ටික අරගෙන මම මේ කියන ඒවා ඔයත්තන්ට හිතෙන්න නැතුව ඇති. දැන් හිතන්න හිතුනේ නැත්තම්
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරලා පන්සිල් ගත්තේ. වැත්තන්ට ගානක් නැහැ නමස්කාර කියන්න කිව්ව පළියට කියන්නේ. ඔය කාටවත් මතකද දුතියක් ධම්මං සරණං කිව්වද නැද්ද කියලා? අනික කල්පනා කරන්න නිචි නෑනේ. එහෙම ගානක් නැහැ. වෙනදුනි සමහරක් අපි කියන ඕන එකක් කියනවා. මොක කිව්වත් අන්තිමට සාදු. මතක තියාගන්න. සිහි එළවලා දැන් කල්පනා කරන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වෙනදුනි මගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරේ. සංසාරේ කවදනම් අය බුදුහාමුදුරුවන්ට නමස්කාර කරන්නද? හම්බේ කියලා හිතනවා. නෝ හරි පොඩි කියලා සමහරෙක්ට හිතන මට නම් හරි ලොකුයි පින්නතුනේ මේක. බුදුහාමුදුරුවන්ට නමස්කාර කරන අවස්ථාව ලැබිලා මේ. පින්නතුනේ සංසාරේ කවදා පන්සිල් ගන්නද? බලන්න පන්සිල් ගන්නද? ඔක කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍ය භාවය. මේ මට හරියට කියනවා විදේශ දේශනාවලට යන්න එපාලු. ලංකාවේ ඉන්නකොට කියන කොහෙන්වත් කණ්ඩ බොණ්ඩවත් එපාලු. ඔය නම් මරයි කියලා හිතලා වෙන්න. එතකොට නේ හරියට පරිස්සම් වෙන්න. ඒක ඇත්ත. කියලා යොතන්නේ ගොහින්ද. තේරුණා. අපේ අම්මා කැමතිම නැහැ බණවලට යනකොට. ඇයි? එළ බයයි හරියට. බය මොකද? පේනවද රටක් ලෝකයක් වෙනස් වෙන හැටි? අපේ ඉතිරි ලංකාවේ විතරයි කියලා. ඒ කිව්වේ බණ රැල්ල කියලා දැන් අපි කියන්නේ UAE ගැන. UAE සතරාබී මේ රාජ්‍ය රැල්ල. මේ රැල්ල මුළු ලෝකෙම ගන්නවා වෙනද? මොකක්ද මේ රැල්ල? මේ රැල්ලට එකව වෙලා ඉන්නේ සත්පුරුෂයෝ. මේ රැල්ල සරයි. පින්නතුනි ගොඩ මොකද්ද දී? සම්බුද්ධ ශාසනය ධර්මයේ ඒ පැත්තට මේ රැල්ල ගහන්නේ. රැල්ල කොච්චර සර වුණාද කියනවනම් අසත්පුරුෂයෝ රැල්ලට ගහගෙන යනවා දැන් ධර්මයේ පැත්තට. පෞකාරකම් කරපු තරුණයෝ මේ රැල්ලට අහුණා නේද? අල්ලලා දැන් ගහගෙන යනවා හොෝගා. කොයි පැත්තටද යන්නේ? පන්සලට ගහන්නේ පිළිතුරු රැල්ල. ගෙවල් වල ප්‍රශ්න තිබ්බ මිනිස්සු. අවුරුදු 25කින් අම්මට වැඳපු නැති දරුවෝ රැල්ලට අහුවෙලා අම්මට වඳිනවද? ඉතින් මොකද වෙන්නේ රැල්ලට අහුණාට? අවුරුදු ගණන් තරහ වෙලා හිටපු අම්මා තාත්තා රැල්ලට අහුවෙලා හොඳට ඉන්නවා. කොල්ලෝ පොරොන්දු වෙනවා වෙනද? පොරොන්දු වෙනවා මොනවා කියලා? හාමුදුරුවනේ රැන් 9ට හැමදාම ගෙදර යනකොට 10යි 11යි. දැන් 4ට කාලා අම්මලත් එක්ක බුදිය ගන්නවලු. මොකද වෙන්නේ මොනාට? ප්‍රශ්න නැති වෙනවා. ජීවිතේ මිරිකිලා තෙරපිලා පොඩි වෙලා හිටපු තරුණයෝ ජවයක් කරගෙන නැගිටිනවා. මොකේ අනුභවයේ මේ ධර්මයේ ආශ්චර්ය පිළිතුරේ ලෝතර බුදුරජාණන් වහන්සේ මතකදර සුමේද බෝසත් අවදියේ පෙරම් පුරනකොට දීපංකර පාදමූලයෙන් මේ සසර ගමන කෙලවර කරන්න තිබ්බනේ.
එදා මොකද්ද කිව්වේ? මම නිවන් දැකලා මදි. ලෝක සත්‍ය සසරින් නතර කරන්න ඕනේ. උන්වහන්සේගේ අරමුණ නෙමෙයි අද හිතුවේ. මුළු ලෝකයක් නිවෙන්න හදන්නේ. ඒ නිසා මේ වැල්ලට අවුනාට පාඩුන්නේ නැහැ. පිටතින් මේ උඩුගම්බලා පීනන තරුණ මහත්තුරු දැන් ඉන්නේ. තරුණයෝ කියනවා ආම්තුරුනේ ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගත්ත වහන්සේට පින්නු. තඩබ්බර බද්දර යවුවනේ පසුවෙන තරුණ මහත්තුරු කියන්නේ මම ඒක දැක්කයි කියලා. ඔය මොකේ කවුරු හරි ඔය මිනිස්සේ මට Facebook එකේ බයිනකොට එක කොල්ලෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. බණ අහන්න කලින් වගේ නම් ඔබට කියන්න ඕන එක දන්නවා. බණ අහන හින්දා මෙහෙම කියන්න. හාමුදුරුවෝ කියන නිසා උඹට බයින් නැතුව ඉන්න. වෙනස තේරෙනවද? බණ අහන්න කලින් නම් කියන්න ඕන එක දන්නවා. බණ අහන නිසා උඹට බයින් නැතුව ඉන්න. අර අවසර අපි හඳුන්නේ මේ මෑතක ගිය සතියේ එක හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා තරුණයෙක් කියලා කියපු එකක් කියන්න අවසරයි. ඔබ වහන්සේ පුළුවන් නම් මහාන වෙන්න කියලා. කොල්ල ගොඩක් කොට්ටපු හොට්ටු වෙනවා ඒ හාමුදුරුවෝ මහාන කරලා දාන්න. ඇයි ඔය කොහොමද පින්නතුනේ අර ඔය පිරිතාරමේ කියන ඔය අපුපරේතුන්ට ඉන්න බෑනේ. මේක ව්‍යාප්ත වෙනකොට අවිශ්වර පිරිසක් ඉන්නවා. වෙනද මේක ව්‍යාප්ත වෙන්නේ මගේ ගමේ නම් දුගල. කොහෙද ව්‍යාප්ත වෙන්නේ? වෙනද මේ සාසනයේ මේ ධර්මයේ කම හැසිරෙන්නේ. මේවා තරන්න බැරි පිරිස් එමටයි. මේවා උහුලන්න බැරි පිරිස් එමටයි. එක දෙයක් ධර්මයේ ප්‍රඥාවන්තයෙක්ට පමණයි. මේක ඔය ආතපූත නැති මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ. මේක මොකක් හරි ගැටලුවක් තියෙන මිනිස්සුන්ටයි මේකේ අවශ්‍යතාවය තියෙන්නේ. පිහිට තියෙන්නේ පිළිතුරු ප්‍රශ්නයක් තියෙන මිනිස්සුන්ට. ඒ නිසා මේ තරුණ මහත්තුරුන්ට මම කරන යෝජනාව ඔය නැමිච්ච හිත වෙනස් කරගන්න එපා. ඔය එළබිලා පෙළබිලා තියෙන හිත ඔක පළුදු කරගන්න එපා. මම පොඩි යෝජනා 3ක් කරනවා. මේ තරුණ මහත්තුරු හොඳ පෞරුෂයක් හදාගන්න. හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න ඕනේ. කාටද මම මේ කියන්නේ? තරුණයන්ට. ඒ ක්වොලිටි එක ඇතුලේ මොනවද තියෙන්නේ? බුදුහාමුදුරුවෝ උගන්වපු මහා මංගල සූත්‍රය කියන මංගල කාරණා ටික හදාගන්න ඕන. පළවෙනි එක අසේවනාච බාලාන පුරුදු වෙන්න. අසත්පුරුෂයෝ බාලයෝ පෞකාරයෝ ජීවිතේ කෙලවුණු තරමක් කෙලවුණේ කවුරු හින්දාද? අසත්පුරුෂ ඇසුරමයි. තරුණ මහත්තුරුන්ට වැරදුනේ ඔය මෙලදිවල අපේ තරුණ මහත්තුරු මද්‍රවලට බැලලා දෙන්නේ නැහැ. ඔය කීකිය තියනවා නෙමෙයි. කුඩු වයස් නම් මේ තියනවා දන්නේ. මොක කෙරුවා ඒ හැම එකටම මුල් වෙලා තියෙනවා කවුද? කවදාවත් අයියේ මම දන්නේ මෙතන වහරන තරුණයෝ ඉන්නවාද කියලා. ඔය ගංජාරමේ ගහනවත් දෙන්නේ. ඇත්තටම දන්නේ නැහැ නැතුවත් ඇති. ඔය
මේ කට්ටියගේ මූණ ටික. කාන්තාවගේ මූණ ටික බලන පස්සේ පිරිමි පාර්ශ්වය ගැන කියන්න පුළුවන්. ඒක ඇත්ත. ඔය මේ තරුණ මහත්තුරු හිතන්න ඕනේ අපි හිතමුකෝ අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. එතන ඇති ගහපු කට්ටිය ඔය කිව්වට කවදාවත් දැන් මේ රාජ්‍යයට ඇවිල්ලා රැකියාවට මාස 4කට විතර පස්සේ පඩි අරගෙන හන්දෑවට හිතුණාද මට අයිස් පොට්ටක් ගන්න ඕනේ කියලා හොයාගෙන ගියාද නැත්තම් මොකෙක් හරි ගෝතේ දුන්නාද? අය හිතිලා ගත්ත එක කොල්ලෙක්වත් නැහැ. අයෝ තුන බහ ගන්නවා කඩවමින් ගත්තා. කවුරු හරි මොකද කරලා තියෙන්නේ? කියලා විදුරු කට්ටල්ලා තියෙන්නේ. බුදුරු ගන්නන්නේ මේ අසුරේ තියෙන බර මොකද? ඔක නවත්තන්න. එක තරුණයෙක් ඉන්නවද? අද වෙනදී මේ ගංජා වලට වෙන කියන්න නැති හින්දා මම මෙහෙම කියන්නේ. එනකින් ගංජා ගහනවා නෙමෙයි ගංජා පානය කරනවා කියලා කියන සාත්‍ය විදියට. එක තරුණයෙකුට පඩියක් අරගෙන අද මට ගංජා ටිකක් පානය කරන්න ඕන කියලා හිතලා එහෙම හොයාගෙන ගියා. නිකන් ඔය හතරතර තට්ටුවක් දාලා බලන්න. මොකෙක් හරි එකෙක් නෙමෙයි දෙහෙත් තුනේ ඇවිල්ලා. අද කොල්ලොන්ට වනාවත ගන්න බැරි මට්ටමට වෙලා ඉන්නේ. අරක්කුත් එහෙමයි. මෙන්න කෙලින නැතිනේ. ඒක අර පුදුයිතර දවඩ අරක්කු ගැන කියනකොට ලාභයි කිව්වනේ. ඒ උද්‍යමයි ප්‍රබෝධයක් තියෙනවානේ. අර පුහුල් වරක් කරෙන් දැනේ කිව්වොත්. ගෑනු පිරිපේදයක් නැතුව හොඳේ සුදුල වෙන්ඩේනවා කාන්තාවට කොල්ලෝ හොඳයි. මේ ජීවිතය ඔය හැම එකක් බොහෝ අකටයුතුකම් වලට පෙළඹෙන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ අසත්පුරුෂ ඇසුර නිසා. තරුණ මහත්තුරුන්ට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මම මේකත් අහන්නද? ජීවිතේ වැරදුණු තරමක් වැරදුනේ අසුරින්ද නෙමෙයි. අසුරින්ද හරිගස්ස ගන්න කවුද ඇසුරු කළ යුත්තේ නොකළ යුත්තේ කියලා තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඕක අද ඉඳන් තෝරන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා පණ්ඩිතානංච සේවන සත්පුරුෂෝ කල්යාණ මිත්‍රෝ ඇසුරු කරන්න. ඔයත්තන්ට කල්යාණ මිත්‍රෝ තමයි සිගරට් බාගේ දෙන එක. ඔය බොණ්ඩ කතා කරන මිනිහා මේ බූරු හරණේ ගන්නවද නැහැ? ඒවට වෙලාවක් නැහැ. අරව කරන්නේ නිසා. නෑ අයියා මේ කියන විදිහට බූරුත් ගන්නවා. ඔක්කොම කරනවා. ඔව් ඉතින් හරියන්නේ. අර කොලෙම දාන්නේ දියසන්න. මේ රටවල තියනද නේ? එන්නේ බූරු ගන්න එපා. දැන් ඔය ගහන කට්ටිය හදවතට පොඩි තට්ටුවක් දාන්න. ඔය ඉතින් කුඩු ගන්නවට ආපහු බැහැ වුණොත් මතකද අන්එක්ස්පෙක්ට් කියලා එකක් තිබ්බා. ඒක ඔබලදී ඔබට ඊට පස්සේ අර විවිධ පිරමීඩදී අහුවෙලා ඇති පගෝදි ගන්න මේ රටවල
සල්ලි දාලා. අපිට තියෙන්න ඕන තරුණයන්ට හොඳ බුද්ධිය. අර අනාගුලාචකම්මන්ත නොකල යුතු කර්මාන්ත ගැන අවබෝධය. මේ කල යුතු දේ නොකල යුතු දේ තරුණ කාලේ තමයි තේරුම් ගන්න ඕනේ. අර හම්බ කරපු ටික පරිස්සම් කරගන්න. ඒවා විනාශ වෙන පාරවල් සෙර දැන් මේක කියන උදිතයි හාඳුරෝම කිව්වට එක මණ්ඩියක් ඇදලා මාස පඩි 3ක් විතර එකපාරේනවා කියලා. ඔය කරන්න එපා. බුර්ගානික නවත්තන්න. කුඩු වයිස් දිහා බලන්නවත් එපා වෙනතුනේ. ජීවිතේ තරුණ කාලේ පොඩි වැඩ ටිකක් පටන් ගමු. බඩ කියන්න වෙලාවක් එන්න දැන් බඩ පටන් ගන්න විනාඩි 50යි. ඔය පැය කියන්නේ. ඔය අපි අර දවල් රූපවාහිනිය වැඩසටහනේ කිව්වේ මේ තරුණ මහත්තුරු සියලු දෙනාට මම කරන යෝජනාව. එක තරුණ මහත්තයෙක් එක උසස් පෙළ ලියන ළමයෙක් හදන්න. පැහැදිලිද මම කියන්නේ? අපේ ලංකාවේ ඉන්න පන්ති කාඩ් එක ගන්න බැරි ළමයි. රුපියල් 3000ක් වෙන්නේ. ඔයත් අවුරුදු 2 මෙහි ඉඳලා යනකොට මරණ මතක් වෙයි. මොකද්ද? පන්ති කාඩ් එක ගන්න දෙන්න ළමයෙකුට. තරුණ මහත්තුරු හදවතට තට්ටුවක් දාලා කියන්න බැරි කමද නොකරන කමද? සිගරට් වල ගන්න ඔබ දාන්න. හෙට ඉඳන් පටන් ගන්න. එහෙම දෙන්න කියලා නැත්තම් කියන්න ඔයලා දෙන්න. ඔය පොළොන්නරුව මනා පිටියේ සෙවන පිටියේ වැලිකන්ද. ඕනගේ නේද පල්ලෙන් කරපුවම පාර පැත්තේ. ඕන තරම් ඉන්නවා සියබලහඬ වන්නගෙන ඒකම පැත්තේ හරන්නේ. හොයලා දෙන්න. ජීවිතේ හෙට ඉඳන් සුචරිතේ හැසිරෙන්න පටන් ගන්න. තරුණ මහත්තුරු දෛනිකව ජීවිතයට එකතු කරගන්න ඕනේ වැඩක් තියෙනවා. බුදු පිළිම නැතුව ඇති. කමක් නැහැ. බුදුහාමුදුරුවෝ හිතේ තියාගෙන වෙනතුනේ ඊට බාඩු නැත්තම් මොකක් හරි ක්‍රමයකින් දවසට සැරයක් බුදුමලින් මම කියනවට කරන්නෝ අපිරිය වෙච්ච කට්ටිය ඇති මෙතන මෙහි ආවට පස්සේ විවාහයේ ගැටලු වෙලා ඇති ප්‍රේමයේ ගැටලු වෙලා ඇති පවුල් වල ප්‍රශ්න ඇති කෝටියක් ප්‍රශ්න මැද්ද ජීවත් වෙනකොට අපිට නිවෙන්න සැනසෙන්න ඉන්න එකම උත්තරය කවුද? බුදුහාමුදුරුවෝ. බුදුමලික් අලතර මේ පොඩි වතුර බෝතල් තියෙනවනේ හැමතැනම නේද? ඕක කරලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න බැරිද? මේ පොඩි වතුර බෝතලයක් උන්වහන්සේට අර පොඩි බීමටි තියෙන්නේ ඕක කරගෙන ගිහිල්ලා තිය බැරිද බීම විදුරුව කියලා පසුට තිය සති 3ක් විතර කරන්න සුරා සුදු නිකම්ම නවතින මුඛේ අනුභවයෙන් නවතින වෙනතුනි මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තරය කවුද? බුදුහාමුදුරුවෝ. මේකත් අහන්න අපේ තරුණ මහත්තුරුනේ. බුදුහාමුදුරුවෝ ගැන ගානක් නෑ අපිට. තිරිසන් සත්තු මම කියලා තියෙනවා.
ඔබතුමා දළදා මාලිගාවේ නිල වශයෙන් කටයුතු කරනවානේ මාධ්‍ය කටයුතු අර හිටපු රාජායතා පුළුම් පුරවලයි ඇතාගේ කතන්දරයක් තියෙනවා ඔය නුගවැල නිල දියවඩ නිල වෙලා ඉන්න කාලේ පුළුම් පුරවල නඩත්තු කරන්න තරම් වටින ඇදෙක් නෙවෙයි මං කියන්නේ මේ අපේ තරුණ මහත්තුරුන්ට තියෙන්න ඕන තෙරුවන් ගැන මට තාගේ කතාව මතක් කරන්න ඕන හොඳ මම වෙන එකක් කියන්නේ සන්තති ඇමති මතක් කරුණ නැත්නම් අයියගෙන් අල්ල ගන්න ඕන කොසල් රජුගේ හිටිය දඩම්බර පාලකේ ඇමතිගේ නම සන්තති පිළිගන්නවද බීලා ඉන්නකොට රහත් වුණා කිව්වොත් එහෙම බිබී ඉන්නකොට ගිහලා රහත් වුණේ ඉතින් නේද බීලා ඉන්නකොට රහත් වෙන්න පුළුවන් කියලා අපේ ආවුදුනේ ඒ අපේ යාළුවෝ සමහරවල්ලාට එහෙම නැහැ ඒක රහත් වුණා නෙමෙයි කපාටම නැහැ ඉරිදිනා වායකක් කරනවා කියලා ගොහම ඔය මට ඇත්තටම වෙලාවකට හිතෙනවා රහතන් වහන්සේලා තමන්ටවත් ආසාවක් නැහැ මේ මිනිස්සුත් ආසාවක් නැහැ නේ කිසිම ගෙදර දොර ගැන හැඟීමක් නැහැ තමන් ගැනවත් හැඟීමක් නැහැ මග ඵලවත් ලැබලත් නැහැ මොනාරි කිසි ගාණක් නැහැ කිසිම දෙයක් ගැන ගාණක් නැත්තම් කොහොමද මේ වගේ රටක බය හදලා දුව කරන්නේ අපි කොච්චර ඉන්නවද දුක්නේද උපන්දනාගාරවල සන්තති ඇමති කැරල්ලක් මඩ පවත්වලා ආවට පස්සේ කොසල් රජුගේ වරප්‍රසාදයක් දෙනවා සතියක් රජසභ රජසභට මොනවද තෝරගත්තේ අනේ බොන්න එහෙම ඉන්නවනේ මොකද තිබ්බත් ඒ කියන්නේ මේ කාලේ වගේ නෑ කාලේ මේ කාලේ වගේ මොන සිලෙක්ට් කරේ බොන එක සතියක් බොන ඒ කාලේ බයිසිකල් නැති හින්දාද කොහෙද දැනුත් බීපුවාම වීරයන් දුන්නා තියෙනවා ගුටි කාලා තමයි දින්නව තියෙන කොහේ සන්තති බීලා යතා පිට යනකොට බුදුහාමුදුරුවෝ ඉන්නවා යතා පිට බයිසිකල් යනකොට ඔළුවල් ඒ වගේ යතා පිටේ ඉඳන් ඔළුව පාත් කරා බුදුහාමුදුරුවන්ට ගියා එන්නතුනේ භාග්‍යවතුන් වහන්සේගෙන් සවනක් කරන බුදුරැස් විහිදෙනවත් එක්ක මද සිනහවක් පාන බුදුවරු සිනහ පාන්නවට ගියාට නෙමෙයි හෙවණැල්ල වගේ ඉන්න ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝගේ බුදුහාමුදුරුවනේ hina උනේ සන්තති අධහැන්දෑවේ විහාරයට එනවා සතර පද ගාථා අවසාන ශ්‍රවණේ පසුරහත් වෙනවා මේ කෙලින් කටින් ඉන්න බරුව යතා පිට යන සන්තති දිහා බලලා බුදුහාමුදුරුවෝ කවුරුත් පිළිගත්තා වෙනතුනේ දවස් සන්තති ගියාට පස්සේ දවස් 6ක් එක දිගට නෘත්‍ය කණ්ඩායමේ හිටපු ප්‍රබල නර්තන ශිල්පිනිය දවස් 7ක් මහන්සිය මැරිලා වැටෙනවා වෙනතුනේ ඔච්චරයි උනේ මිනිස්සුන්ගේ ජීවිත හැරවෙනවා එක සිදුවීම. හැබැයි ඒ සිදුවීම වෙන්න ඕනේ. සන්තතිට කලකිරෙනවා. සන්තති බුදුහාමරත් එක්ක ටිකක් හිතලා දරා ගන්න බෑ. සන්තති බුදුහාමුදුරුවෝ බෙල්ලනවා. පින්නතුනේ බණ කියලා සතර පද ගාථා අවසානයේ සන්තති රහත් වෙනවා පිළිතුරේ රහත්
රත් වෙනවා විතරක් නෙමෙයි අහසට පැන නැගලා විස්තරය කියනවා. පැවිදි වෙන්නේ පිරිනුවම් පානවා. මොකක්ද කරපු පින්කම? සන්තති කරලා තියෙන්නේ තෙරුවන්ගේ ගුණ කියපු එක. සන්තති කරලා තියෙන්නේ ධර්මයේ ප්‍රචාරය කරපු එක, බණ අහන්න සලස්වපු එක. එනිසා මම තරුණ මහත්තුරුන්ට කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන අප්‍රමාණ හැඟීමක් හිතේ තියාගන්න. අපේ බුදුහාමුදුරුවෝ ඇතාගේ කතන්දරේ. රාජා ඇතා මාලිගාවට එක පෙරහැරක ගෙවිදිනකොට උස්සපු කකුල බිමින් තියන්න නැතුව ඉන්නවනේ. දක්ෂ පාක්ෂකන් තියෙන ඇත්ගොව් ඇවිල්ලා ඔට්ටු වෙනවා ඇතා හොල්ලන්න බෑ. එක ඇත්ගොව්වෙක් ඇවිල්ලා ඇතාගේ කනට හෙන්ඩුව දාලා එල්ලුණා. කන හිරාගෙන ලේවක් කරනවා ඇතාගේ කනේ කඳුළු ඇස්වල ලේ. ඇතානේ මේ එල්ලුනේ. නිලම ඇවිල්ලා අලියාගේ ඇඳුම චුට්ටක් එහෙම කරනවා. ඇතා කෑ ගහනවා බෙරිහන් දෙනවා. පිටතට දලදා කරඬුව බැඳලා තිබ්බ රන්සිවිගේ ලෝකෙක පුරුල්ලලා. තිරිසන් සතා කනට හෙන්ඩුව දාලා එල්ලෙනකොට තිබ්බේ නැද්ද කකුල බිමිත්තිය? මේ තිරිසන් සතා ගන්නවා උස්සපු කකුල දිගෑරලා බිමින් තිබ්බනම් මොකද වෙන්නේ? ඇයි අපිට හැඟීම නැත්තේ? අපේ බුදුහාමුදුරුවෝ අපි රැක්කේ නැත්නම් කවුද මේක රකින්නේ? තරුණ අපි පෙරමුණ ගත්තේ නැත්නම් මේ ධර්මයේ කවුද රකින්නේ? තිරිසන් සත්තු බුදුහාමුදුරුවන්ට ගරු කරපු විදියයි අපි ගරු කරන විදියයි හරි වෙනස්. එකතු වෙනසක්වත් කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේට උදේට නැගිටලා පැන් වීදුරු විඳන් තියන්න. කවදාවත් වරදින්නේ නැහැ. සන්තති වගේ වෙන්න. ධර්මයේ වෙනුවෙන් පුදුම විදියට පුළුවන් තරම්. මෙතන Facebook නැති කවුරු හරි ඉන්නවද? සෙරම ඉන්නවද? ධර්මයේ ප්‍රචාරය කරන්න. සත්ත පහක්වත් වියදම් දෙනවද? ඕනනම් මෙගාබයිට් ගණනක් එන්නේ. ජීවි ගණන යන්නේ. ඕක නිකම් මොකක් හරි ධර්මානුකූල පණිවිඩය. හැබැයි බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉන්දියාවේ එතකොට ඔය වගේ තියෙනව නේද? ඔය වැඩිලා ඒවට කිසියා කරන්නේ. ඔය ඒව නෙමෙයි නේද? තවුණක් තියෙන්නේ. ඔය උදාහරණ වහන්සේලා නිත්‍ය විදියට ඔබ තියෙනවනේ කොතනද වැඩ ඉන්නේ? සරි උදාහරණ වතනක් තියෙනවා මෙතනක් තියෙනවද? සහයි සාපනවල කරවසර account numbers උත් තියෙනවා. සාලි දාන්නේ. ඔය ගිනුම් මාකේව නෙමෙයි. දෙන්න පුළුවන් පණිවිඩයක් තියෙනවා. මම මේ කියන්නේ හෙට ඉඳන් කරන්න ඕන නැත්නම් මං කියන්නේ නැත්තම් හෙට ඉඳන් දිල් ගන්න කියලා. ඒක කරන්න වෙලාවක් නෑ. එතක කරන්න පුළුවන් දෙයක්. වෙනදනේ සන්තති යමති කියන කල්ප 91කට කලින් විපස්සී බුදුහාමුදුරුවන්ගේ කාලේ කරපු මේක මොකද්ද? තරුණයන්ට ආරාධනා කරන අපේ මහත්තුරුන්ට ධර්මයේ ප්‍රචාරණය කරන වැඩි පටන් ගන්න. මේ ලෝකේ සමාජ මාධ්‍යයට මොනවාද කරන්න බැරි. මම කියන්නේ මේක හරවුම් බණ කියන්නේ. මේක කියනකොට සමහරුන් හිතනවා හාමුදුරුවෝගේ ගොඩ හදා ගන්න යනවා කියලා. ඒකනේ කිව්වේ ගිනුම් මංගසයා කරන්න එපා කියලා. බණම ෂෙයා කරන්න. ඇයි හැම කෙනෙක්ම වැඩිපුර ඉන්නේ මොකේද? ජංගම දුරකථන.
පොඩි වීඩියෝ කෑලි බලලා අහලා සනසිච්ච කී දෙනෙක් ඉන්නවද? අපිට දැන් ඉතින් ෆෝන් එක ගහු කරන්න නෙමෙයි ආපහු. තියෙන එක හොඳ පැත්තට පෙරලා ගන්නනේ තියෙන්නේ. ආයෙත් අමුතුවෙන් පික්කම් කරන්න කියලා මොකවත් ඕනද? සදහසිතින් කර්මය ප්‍රචාරය කරන්න. සදහසිතින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙන කටයුතු කරන්න. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. මේකත් අහලා මෙන්න. මම රුපියල් මෙන්නුනාදී දිරාම එකක්වත් තියදන්න පින්කමක් කිව්වද? අර බීම් බෝතලෙන්න කීයක් හරියයි බුද්ධ පූජාව තියෙනවා. අයින් වතුර බෝතල. ඔච්චරයි වියදම් එකට කිව්වේ. ඔය ටික කරන්න. බුද්ධානුස්සතිය වඩන තව එකක් තියෙනවා. අදරෑ ගිහින් නිදාන්න වෙයි කරන්න ඕන. හොඳ අහගෙන හිටියා වගේ නෙමෙයි. එහෙම නැත්නම් හිනා මෙහා අපිට තේරුම් තියෙන්නේ. ඔය වෙනදට ඔය කට්ටියට තියෙන ගැටලු ටික අපේ ජනප්‍රිය ජයනාත් මෙතුමා ගාව ඇති මම හිතන්නේ. එතුමා මගෙන් ආයි පස්සේ අපි අවස්ථාවක් දෙනවද කට්ටියට? බලමු අපේ කාලෙත් එක්ක සංවිධායක මණ්ඩලයේ උදාසුනුත් එහෙම ඉවරයි. අපි බණ කියවට එන්නේ මිනිස්සු ගෑන නැති ඕගා. නෑ අපේ යාළුවගේ අදහස් ගන්න යාළුවා අදහස් නොකර ගන්න. ඔය අද ඉඳන් රෑ නිදා ගන්න ගිහිල්ලා මෙව මහදේවල් නෙමෙයි හොඳේ හරි සරල එකේ පන්ති ඉඳන් කරපුවා මෙයා කරන්න කියන්නේ. ඔය හිතවල තියෙන කැතකම් සේරම අයින් වෙන්න එපා. ඔය තියෙන මුස්පේන්තු අදහස් ඔය තියෙන කැතකම් ඔය අනුන්ගේ හොයන ඒවා පදාදන ඒවා ගතු කියන ඒවා කේලම් කියන ඒවා ගිනි දෙන ඒවා ගිනි දෙන තරම නේ තුම විදියට ඒ කියන්නේ මේ ඉන්න දැන් පදාදන ගතු කියනද නෑ අප්පා නේ දෙරට වඩා වැඩි වා ඒ කියන්නේ අයියේ කෙල්ලෙක් එක්ක ගිහිල්ලා කොල්ලෙකුට කෝෆි එකක්වත් බොන්න බෑ. ගිනි තියන්නේ නැද්ද මේක? එහි අයමනේ මෙහෙන් තියෙන්නේ. අන්න ඒකනේ ප්‍රශ්න. අපේ රටේ යටියෝ පවුල් කනවා. මම කියන්නේ බඳලා නෙමෙයි හැදිච්ච පවුල් විනාශ කරනවා. නන්නතර කරන මිනිස්සුගේ ජීවිත මොනවාද? සමහරු නම් ඒවා රැකියාව විදිහටම කරනවා. වෘත්තීය මට්ටමේ ඔය ගතු කියන එක පද හදන එක ගිනි තියන්නේ. ඔය අසික්කිත වැඩ කරන්නේ හැම නෑ හොඳේ. ඔය නවත්තද දාන්න. මොකටද අනුන්ගේ දේවල් හරන්නේ? ඒවා කැතකම්. ඒක කැතවඩ කරන්න එපා. අනිකගේ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න. මම ඇත්තට දේශනා කරන්න ගියේ නිදා ගන්න ගිහිල්ලා පොඩි වැඩක් තියෙනවා. හතුරු නැත්තෝ හිතවල. ඒ කියන්නේ පලිගන්න අපිට එදිරිවාදීකම් කරපු පිටුසින් මොන ක්‍රමෙන් හරි කමක් නැහැ හතුරුකම් කරපු දවිය ඇති. බොහොම කරුණාවෙන් කියන්නේ සියලු දෙනාට මෛත්‍රී කරන්න. වෙන ගැලවමක් නෑ පිටුතුනේ. එකම විසඳුම මොකද්ද බුද්ධ දේශනාවේදී? නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචන විශිෂ්ටයි. ඒ දේශනාව අවේරේනච සම්මන්ති. අවෛරයමයි තියෙන්නේ. වත්තුන්ගේ ජීවිත විනාශ කරන්න වැඩ කරපු දෙවිය ඇති. අහිතක් නම් හිතන්න එපා. මොකද මේක ඉවර කරගන්න ඕන වෙනතුනේ. උදේට මුළු ලෝකෙටම මෛත්‍රී කරා.
රාත්‍රියටත් එහෙමයි. මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. ඒ සැනසීම අනුන්ට නරකද ගිනි තියලා කේලම් කියනකොට ඔය වගේ වැඩක් කරන එක. ඒ සැනසීම කාටද? ඒ සැනසීම අපිට පින්නද. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා බණහඬ අපෝමලා තාත්තලා සියලු දෙනාට මේ කියපු විදිහට ජීවත් වෙන්න කවදා හරි හොඳ ආන්දර කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියපු විදිහට ඉන්න. කියපු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය පැත්තන්ට ලැබේවා සාදු කියලා පතන්න. ඔය රස්සාවක් කරන්න න්යාවේ රස්සාව විතරක් කරන්න. සමහර වෙලාවට රස්සාව නොකර අනිත් හැම එකම කරනවා. රස්සාව part time අනෙක් සියල්ල අනිත් full time. රස්සාව විතරක් කරන්න. සල්ලි ටික පරිස්සම් කරන්න. මට මේ වෙන කියන්න ක්‍රමයක් නැහැ. සරලව මම කියන්නේ. සල්ලි ටික පරිස්සම් කරන්න. ගේ දොර හදන්න. ඉතුරු කරගන්න. තව ඉඩම් කැල්ල උද්ගන්න පාරක් අයිනේ කොහෙන්ද? ඉක්මනට ලංකාවට යන්න. ඒ ජීවත් වෙන්න පුළුවන් විදිහට අර සදාකරණයට කවුරුන් ඕනද? ඒ ජීවත් වෙන්න පුළුවන් විදිහට ගොඩනැගිලා ලංකාවට යන්න. දරුවොත් එක්ක ඉන්න. බිරිඳ එක්ක ඉන්න. ස්වාමියා එක්ක ඉන්න. අම්මා තාත්තා එක්ක ඉන්න එක තමයි අත්තන්ගේ එකම හීනේ බලාපොරොත්තුව පින්නදුනේ. අපි දන්නවා එළි වෙලා රැය වෙනකොට රැය වෙලා එළි වෙනකොට ඔළුවේ තියෙන්නේ මොකක්ද? කියන්න කෙනෙක් නැහැ. දුකක් අහන්න කෙනෙක් නැහැ. මෙවට තනි වෙලා පිටියස්ස රස්සාවට යනවා ගෙදර එනවා. හරියට කෑම බීමක් නැහැ. කවුද ඉන්නේ මොකක් හරි වුණොත් ඒ හින්දා අපේ ලංකාවේ මිනිස්සු බෙහෙත් ටික ගන්නව ඇත්තෝගේ සල්ලි වලින් මතක තියාගන්න ඕනේ. අපේ තෙල් ටික ගහන්නේ මොනවාද? ඔයත් ඒ වන සල්ලි වලින්. නිදහස් අධ්‍යාපනය දෙන්නේ මොනවාද? ඔයත් ඒ වන සල්ලි වලින්. අපේ රට ශ්‍රී ලංකාව නඩත්තු වෙන්නේ ඔයත් අංගේ ලේ දාඩිය කඳුළු මත. ඒක හොඳට මතක තියාගන්න. ඒ කැපකිරීමක් කරන ගම ජීවිත සකස් කරගන්න. ඔය නොගැලපෙන දේවල් කරන්න එපා. ජීවිතේ වරද්දා ගන්න එපා. ඉක්මන් තීරණ ගන්න යන්න එපා. කෙටි ක්‍රම හොයන්න යන්න එපා. තාවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට නම් අත වුණන්න එපා. හොඳට මතක තියාගන්න මේ කියන්නේ. හැම එකකම වෙන්නේ මොකද්ද කියලා දැනගෙන කරන්න. උතුම් වූ ත්‍රිවිධ රත්නය අනුභවයෙන් අපේ මේ තරුණ මහත්තුරුන්ට කවදාවත් වරදින්න නම් එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ජීවිතයේ තියෙන අර බජාර් භාෂාවෙන් කියනවා නම් ගේමක් ගහන්න ඇවිල්ලා ඉන්නේ. ගේම ගහන්න. අපිට hina වුණු මිනිස්සු ඇති. ගම්වල පුපුරනවා පින්නතුනේ ගම්වල මිනිස්සු. ඔය දැන් විද්‍යේම කබරාරු කරන්න පටන් ගන්නකොට ගෙවල් වල නේ ඔය මොන හරි කරන්න පටන් ගන්නවා. ගම්වල මිනිස්සුන්ට ඉන්න බෑ. එහෙමයි කියලා ඒ මිනිස්සුන්ට පේන්න නෙමෙයි. අපිට දැනෙන්න අපේ අම්මට තාත්තට අපේ දරුවන්ට අපේ ඉස්කෝලේට මගේ ගමට මගේ පන්සලට මගේ රටට දැනෙන්න නැගිටින්න මම යෝජනා කරනවා සීල සම්පන්න වෙන්න.
එකතු මන්ත්‍රයක් කරපාවිතා කරන්න එපා. ඒකට කන්න හොදට කිසි කෙනෙකුට මෙන්නතුනි මම ඉතින් හැමතැනම මේක කියනවා. තෝ කියලා කියන්න එපා. මේක කරන්න පුළුවන් තරුණයන්ට විතරයි. ඔය තාත්තලා කෙරලා කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? බීලා ආපු ගම හරියට කුණුහරක් පානවා. ඔය මතක් නැති ගමවල. තරුණයන්ට පෞරුෂය තියෙනවා මොකේද? එහෙම බියුගත් නොබියු ගන්න ඉන්න ඕනේ. ඒ කියන්නේ ඉන්නද ඇත්තොන්ගේ තර චුට්ටවක් කරගත්ත ගමන් නිකන් ගම් පිටින් හාන්න ලෑස්ති වෙන යාළුවෝ. සමහරවිට අපිට ඉංග්‍රීසියෙන් කතා කරනවා. බොන්නත් බෑ. එහෙම කොල්ලෝ එහෙම වෙලා බෑ. කොල්ලෝ කියනවා මේ එකම පිට සිගරට් පැකට් එකලු. ඔක හරියන්නේ. මම ගොංගාගේ මොකද්ද තියෙන තෘප්තිය? මම තාංචි දානෝ නෙමෙයි ජීවිතේ. හැම එකම සීමාවක් තියාගන්න. ඔය මේ ඉතින් විවිධ දේවල් තියෙනවනේ. පඩිය පිටින් පුදන්න එපා හැම එකටම. ඔච්චර කිව්වත් වැඩක් නැහැ. එක ක්ලබ් එකකට ගියොත් ඉවරනේ පඩිය ඉවරනේ. මම තරුණ මහත්තුන්ට කියන ඕ මහ විකාර වැඩ. සම ජීවි කතා පමණ දැනගෙන ජීවත් වෙන්න. අපිට මෙව්වට යන්න පුළුවන් පඩි හම්බෙන්නද? අපි රජාගේ පුතා නෙමෙයි. අපි වැඩ කරන්න ආවේ, ගේමක් ගහන්න ආවේ, හම්බ කරන්න ආවේ. ඒවා කරන්න. අර දුක් විඳින අම්මා තාත්තා වෙනුවෙන් කටයුතු කරන්න. ජීවිතය හදාගන්න. අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න ඔයත්තන්. සුවිසනන්ත බුදු ගුණේ බලය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මම කියන බණ පදයක් ගන්න මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ විදේශ රටවල සේවය කරන දහදුක් විඳින මොන සබද්ද මේ විදිහේ ඔය දහදුක් විඳින මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට මහත්මියන්ට ලෙඩ දුක කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අඩුම තරමේ දඩයක්වත් කන්න එපා. අඩුම තරමේ මේ හදවතින්මයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙමවත් බැද්දියක් වෙන්න එපා කියලා නැත්තන්ට ප්‍රාර්ථනා කරනවා. ඇයි තනියම නින්න බින්නදුනේ කැස්සක්වත් හැදෙන්න එපා. හොඳ අභිමානයෙන් යුක්ත වෙන්න. දෙයයන්ට පින් අනුමෝදන් වේවා. අපි හදවඩු අපේ අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. අපේ අම්මට තාත්තට වැළඳිලා තිබෙන සියලු ආකාරයේ කාය පීඩා චිත්ත පීඩා වේද විද්වංසනය වේවා. සදා සමෘද්ධියක්ම වේවා. ධර්ම දේශනා පින්කම සංවිධානය කරපු සත්පුරුෂ මහත්තුරුන්ට අනේක වාරයක් පින් අයිති වේවා. ඒ වගේම දම්දිය අසපුවේ නිර්මාතෘව කාව්‍ය විශාරද මස්සන්නේ විජිත පණ්ඩිත හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයට පින් අයිති වේවා. ඒ වගේම මමත් එක්ක මේ ආත්මගේ ආධ්‍යාත්මික ගමන් සගයා බදු අපේ ජාතික රූපවාහිනියේ ප්‍රවීණ නිවේදන සම්මාදිට්ඨි වැඩසටහනේ විවිධ ස්තරයක් ප්‍රතිකඩයන් ආවරණය කරමින් පෙර කරපු පිනකට ලැබුණු කටහඬි මිනිසුන් ආනන්දානන්දයට පත් කරන ජනප්‍රිය ජයනාත් ගුණවර්ධන මැතිතුමනි ඔබතුමාට ප්‍රවීණ හෙළනාට්‍ය අධ්‍යක්ෂක අපේ විජිත මැතිතුමාට
කැමරා ශිල්පී අපේ සුරේන්නේ මැතිතුමන්ට පිටු ලංකාවේ ඉඳන් ආව මේ පින්කම් කරන්න. අච්චරයි මෙච්චරයි කියලා නෙමෙයි සත්භාවය. ඒ තමයි කල්යාණ මිත්‍රයෝ. නිවාඩු දාලා ඒ සියලු දෙනාට පින් අයිති වේවා. මාස ගණන් තිස්සේ මේවා වෙනුවෙන් අපවුණු කැපවුණු මහන්සි වුණු සංවිධායක මහත්වරුන්ට පින් අයිති වේවා. මගේ ගණේන වේදායකයින්ට, මගේ ලොකු හාමුදුරුවන්ට, මගේ අම්මට තාත්තට, මියගිය මගේ අයියට පින් අයිති වේවා. ඔයත්තන්ට සංසාරේ කවදාවත් ලෙඩක් දුකක් වෙන්න එපා. කවදාවත් දුගතිය උපදින්න එපා. සාපිපාසාවකට නම් පත් වෙන්න එපා. අකල් මරණ වලට ගොදුරු වෙන්න එපා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඕම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ යච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ